රාත්‍රී 9යි. මම ගියපු ගෙදර ඉඳලා තේක්කුත් බීලා අපි මමයි මල්ලියමයි දෙන්න මේ ගමන යන්න ගියේ. ආපහු ගෙදර ගොකරැල්ල මැල්සිරිපුර. ගොකරැල්ල මැල්සිරිපුර යන්නේ දැන්. ඒ යන අතරතුරේදී මල්ලි බයිසිරිය පදවනවා. මම පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන යනවා. ඒ අතරතුරේදී මට පේනවා දකුණු අත පැත්තෙන් පොඩි ඡායාවක්. රෑ 9යි. රෑ 9 පහුවෙලා ඉලා. ඉතින් යන අවස්ථාවේදී මට පේනවා මල්ලිගේ දකුණු අත පැත්තෙන් පොඩි ඡායාවක්. ඒක ටිකක් එන්න විශාල වෙන්න පටන් ගත්තා. රූපේ. මොකද්ද කියලා අදාහ ගන්න බෑ. ටිකක් දුර යනකොට මට පේනවා කොයි වගේද රූපේ? රූපේ සාමාන්‍ය මනුස්ස රූපයක් කියලා හිතමුකෝ අපි. ඒ රූපෙට නිකන් පණ්ඩි ආපු භයානක රූපයක්. ඒක ක්‍රමක්‍රමයෙන් ආවම පස්සේ දල දෙක වැටෙනවා මේ දෙපැත්තෙන්. දල දෙකක් වගේ එනවා. කට දෙපැත්ත. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ ඒක මම දන්න හැටියට. ඒ කියන්නේ දල දෙක විතරද? දල දෙකයි දත් තියෙනවා. කට ලොකුයි. දල දෙකක් වගේ ඔහොම ඇවිල්ලා තියෙනවා එළියට. ඊට පස්සේ මම දන්නේ. ඒ කියන්නේ මූණ පොඩ්ඩක් කොහොමද එයාගේ තිබ්බේ? මූණ කළුයි. ඉස්සකියා මෙහෙම වැටිච්ච හැඩ රූපේ. ඇස් දෙක ලොකුයි. මේ කට ඇස් දෙක ලොකුයි කියන්නේ. ඇස් දෙක උඩ ලොකුයි හොම. විශාලයි. ඇස් දෙක ලොකුයි මේ වගේ ලොකු දෙයක්. ඉතින් මට කියන්න තියෙන උදාහරණයක් ඇටිද ගවයන්ගේ පැටවෙක් හම්බෙච්චාම මස් වැදලා වගේ පහළට එන්නේ. මේ වගේ එකක් එල්ලෙනවා එක දතකින්. ඒක එයා ඇදලා තමයි කන්නේ. ඒක ඇදලා කනවා. ඇදලා එහෙම ඇතුළට ගහනවා වගේ දැන් දැනෙනවා මට අර අපි නූඩල්ස් කන්නේ. අන්න ඒක. අනිත් පැත්තෙන් සරෝ වගේ ගන්නවා. හරිද? ඒක දැන් මේ විදිහට බලනකොට දැන් මෙයා අපි ඉස්සරහට යනවා එයා පස්සට අඩිය තියනවා. දැන් මල්ලිටත් ඒක පේනවා. එයාට පේන්නේ නැහැ. එයාට පේන්නේ. මහතර විතරයි පේන්නේ. මට විතරයි පේන්නේ. එයා පිටිපස්සෙන් තමයි අඩිය තියන්නේ. අපි ඉස්සරහට යනවා. එයා පිටිපස්සට බයික් එක ඉස්සරහට යනවා. එයා පිටිපස්සට අඩිය තියනවා. අපි කොච්චර වේගෙන් ගියත් ඒ අඩිය අර විදිහටම යනවා. ඊට පස්සේ වංගුවක් තියෙනවා. ඊළඟ වංගු දෙකක් තියෙනවා. එක වංගුවක් අරගෙන අනිත් වංගුව ගන්නකොට පාලම. පොඩි පාලම. භයානකයි. ඒ හරිය ගෙවල් දොරවල් මොකුත් නැහැ. පස්සේ තමයි මම දන්නේ. කැලෑව. ඔව් කැලෑව තියෙන. ඒ උඩින් කනත්තක් තියෙනවා කියලා දන්නේ පස්සේ. කියන්නේ ඒ අපි ගමන ගියෙන් පස්සේ තොරතුරු වල කනත්තක් තියෙනවා. ඊළඟට ජබුන් ගාලා පයින්න වතුරත් ඉස්සරහට එනවා මල්ලිට පේන්නේ. ඒක නේද පාලමෙන් පයින්නේ. පයින්නේ. පාලම පොඩි පාලම මෙහෙම තියෙන්නේ පාලම එක පාලම. ඊට පස්සේ ගියා. ඊට පස්සේ මගට යනකොට මල්ලිට ඕන කිව්වා මේ 9:10ට ටිකට් වෙලා එයාට සල්ලි ගන්න ඕනේ පෙට් කාඩ් එක. එයා ඒක ගන්න යන විතර මම පාරේ හිටියේ. මට වඩේ බැදපු සුවඳ තමයි එන්නේ. අන්නම හිතෙනවා. නමුත් මල්ලින් ගම මෙහෙ කොහෙද වඩේ දැන් දින්නේ රෑ 10ක් වගේ වෙලා යන් ගෙදර කියලා ගියා.